මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. තමාගේ ප්‍රතිපත්ති කිසිලෙසකින් වෙනස් වී නොමැති බවත් කිසිදු අවස්ථාවක ජනතාවගේ වරමක් නොමැතිව තමන් ජනාධිපති ධූරය බාර නොගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පවතින තත්ත්වය මත 2028 දී ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමේ අනිශ්චිතතාවයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි දෙරණ 360 වැඩසටහන එක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂය හා සමග ජන බලවේගය අතර සාකච්ඡා බිඳ වැටීම සම්බන්ධයෙන් වන ගැටලුව ගැන මැතිවරණයෙන් පසුව තමාගෙන් විමසන ලෙසද එවිට පැහැදිලි තක්සේරුවක් ලබාගත හැකි බවද ඔහු සඳහන් කළා. සමග ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර එක්වීමක් සිදු නොවන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක් නිසා බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. මේ පිළිබඳව ඔබගේ අදහස් කමෙන්ට් කරගෙන අපගේ YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. බොහොම ස්තුතියි.